Hello everyone, welcome back to my YouTube channel. 안녕. මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ KIIP level 2 14 වෙනි grammar කොටස. ඔයා මගේ වීඩියෝ එක මුලින්ම දැක්කේ අද නම් මේ තියෙන්නේ මගේ YouTube channel එක. මෙතනින් playlist කියන එක click කරලා Korean grammar KIIP level 2 කියන එකට ගිහිල්ලා පළවෙනි grammar එකේ ඉඳන් බලන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. කිරෝහදා කියන මේ ග්‍රැමර් එක යෙදෙන්නේ තොංසා. එහෙම නැත්නම් ක්‍රියාපදත් සමග. යමක් සැලසුම් කරනවා, අදිෂ්ඨානය කරනවා, තීරණය කරනවා, පොරොන්දු වෙනවා යන අර්ථය දීමට මේක අපි යොදා ගන්නවා. ඉතින් මේ ග්‍රැමර් එක යොදා ගන්න හරිම ලේසි. මොකද අපි කලින් ඉගෙන ගත්ත සමහර ග්‍රැමර් වල අවසානයේ තියෙන්නේ පච්චිම් එකක්ද එහෙම නැත්නම් සරයක්ද කියන එක මත තමයි තීරණය කරන්නේ මොකක්ද යෙදෙන්නේ කියලා. හැබැයි මේක හරිම ලේසි. මූලික ස්වරූපයෙන් පවතින ක්‍රියාපදයක දා කපලා ඉවත් කරලා කිරෝහදා කියන එක එකතු කරන්න තමයි තියෙන්නේ. අපි එක්සාම්පල් වලට ගිහිල්ලා බලමු. මොක්තා කියන්නේ කනවා. එතකොට මේකේ දා කපලා ඉවත් කරලා කිරෝහදා කියන එක එකතු කරලා තියෙනවා. එතකොට මොක් කිරෝහදා. ඒ කියන්නේ ආහාර ගැනීමට සැලසුම් කරනවා වගේ කියන තේරුමක්. ඊළඟ එක කදා. ඒ කියන්නේ යනවා. මේකෙත් දා ඉවත් කරලා කිරෝහදා කියන එක එකතු කරලා තියෙනවා. එතකොට කගිරෝහදා. ඒ කියන්නේ යන්න තීරණය කරනවා කියන වගේ තේරුමක්. ඊළඟ එක අංචා. ඒ කියන්නේ වාඩි වෙනවා කියන වගේ තේරුමක්. එතකොට මේකෙත් දා ඉවත් කරලා කිරෝහදා කියන එක එකතු කරනවා. එතකොට අංච් කිරෝහදා. ඒ කියන්නේ ඉඳ ගන්න තීරණය කරනවා කියන වගේ තේරුමක් තමයි මේකෙන් එන්නේ. අවසාන එක මන්දල්තා. ඒ කියන්නේ හදනවා. මේකෙත් දා කපලා ඉවත් කරලා කිරෝහදා කියන එක එකතු කරලා තියෙනවා. එතකොට මන්දල් කිරෝහදා. ඒ කියන්නේ හදන්න තීරණය කරනවා, සැලසුම් කරනවා කියන වගේ තේරුමක්. හරි, ඉතින් ඔයාලට මේක තේරෙන්නේ නැති. දැන් අපි බලමු මේවා වාක්‍ය වලට යෙදුනහම කොහොමද භාවිතා වෙන්නේ කියලා. තාම් හක්කියේ සෝප් තෙරල් කොයෝ අනියෝ ඉරි ඉස්සෝසෝ ඊ හක්කිබුතෝ තත් කිරෝ හෙස්සයෝ. මේකේ තේරුම තමයි මේ සෙමස්ටර් එකේ ඉඳන් පන්ති යනවද? ඒ කියන්නේ මේ අධ්‍යයන වාරයේ ඔයා පන්ති යනවද කියලා අහන්නේ. නැහැ, වැඩ තියෙන නිසා දෙවන අධ්‍යයන වාරයේ ඉඳන් පන්ති යන්න තීරණය කරා කියලා තමයි මෙතන කියන්නේ. තෙත්තා කියන්නේ ඇහුම්කම් දෙනවා. එතකොට මේකේ දා කපලා ඉවත් කරලා කිරෝ හදා කියන එක එකතු කරාම තෙත් කිරෝ හදා. නමුත් මෙතන හෙස්සයෝ වෙලා තියෙන්නේ අතීත කාලයෙන් කියන්න ඕන නිසා. එතකොට තෙත් කිරෝ හෙස්සයෝ යන්න තීරණය කරා කියලා මම ඔයාලට කියන්නේ මෙතන මේ වාක්‍යයට අනුව ඇහුම්කම් දෙනවා කියලා අපි කියන්නේ නැහැ. මේ වාක්‍යයට අනුව දෙවන අධ්‍යයන වාරයේ ඉඳන් යන්න තීරණය කරා කියන වගේ අදහසක් තමයි මෙතන එන්නේ. ඊළඟ එක තාම්චුබුතෝ හියුගාචියෝ ඔදි කසේයෝ. ලැබෙන සතියේ සිට නිවාඩු නේද? කොහෙද යන්නේ කියලා අහන්නේ. ඊබොන්නේනන් ආයිදල්වා පදාරෝ කගිරෝ හෙස්සයෝ. මේ පාර ළමයි සමග බීච් යන්න තීරණය කරා කියලා මෙතන කියන්නේ. එතකොට කදා කියන එකේ දා ඉවත් කරලා කිරෝ හදා කියන එක එකතු කරලා තමයි මෙතන කගිරෝ හෙස්සයෝ බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟ එක චිංගුදල්වා හක්කෝ අප් නොරේපං ඒසෝ මොයි කිරෝ හෙස්සයෝ. එතකොට මොයිතා කියන්නේ එකට එකතු වෙනවා කියන වගේ අදහසක්. ඒකේ මොයිතා කියන එකේ දා කපලා ඉවත් කරලා කිරෝ හදා කියන එක එකතු කරලා තමයි මොයි කිරෝ හෙස්සයෝ බවට පත් වෙලා තියෙන්නේ. මේකේ තේරුම තමයි මිතුරන් සමග පාසල ඉදිරිපිට තියෙන සින්දු කාමරයේ එකතු වීමට තීරණය කරා කියන වගේ අදහසක්. අවසාන එක චුමල්ලේ චිංගුදල්වා සිහොම් කොම්බුරල් හගිරෝ හෙස්සයෝ. මෙතන කියන්නේ සතියාන්තයේ යාළුවන් එක්ක විභාගය සඳහා පාඩම් කිරීමට තීරණය කරා කියලා. එතකොට කොම්බු හදා කියන එකේ හදා කියන එක අරගෙන ඒකේ දා කපලා ඉවත් කරලා කිරෝ හදා කියන එක එකතු කරලා ඒක අතීත කාලෙන් හගිරෝ හෙස්සයෝ බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි අද ග්‍රැමර් එක කතා කරලා ඉවරයි. අපි ඊළඟ දවසේ තවත් අලුත් ග්‍රැමර් කොටසකින් හමු වෙමු. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් පහලින් ටයිප් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පහළ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ගිහින් එන්නම්.